මොකද අදත් ඔහු ඇවිල්ලා කෑ ගහලා ගියද? ඈ? ඇයි පුතේ? මාව අදත් ඇවිල්ලා ගියද? අනේ සුනිමල් මේක මට නම් තවත් ඉවසන්න බෑ. මෙහෙම රන් වෙවි හැමදාම ඉන්න බෑනේ. අපි මේකේ දීලා අපි අනේ වෙන ගෙදරකට යමු. පිස්සුද පෙවුමයි. අපි කොහෙ කියලා යන්නද? අක්කට ඕන හැම දේවල්ම අක්කට ලැබිලා තියෙනවා. මිනිහාගේ තණ්හාව. අනේ අපි කුලියට හරි ගයක් අරගෙන යමු. මටත් මේක ඇති වෙලා තියෙන්නේ. අනික මාමලා කියන්නේ හොඳ මිනිස්සුත් නෙමෙයි. අප්පච්චිට උනත් මොනවා හරි කරන්න බැරි කමක් නැහැ. ඔකට මම බය නෑ පුතේ. ඔක මට මොනව කරන්නද? මම මරන්නද? දැන් දෙන්නම යන්න කොහෙට? පුතේ මට තේ කාඩ් එකක් අරන් එන්නකෝ. ඇයි මොකෝ මට තොපිත් එක්ක කතාවක් නැහැ. මමත් මේ උඹත් එක්ක සතුටු සාමීය දෙන්න නෙමෙයි කතා කරේ. එහෙනම් මොන මංගල්‍යයකටද බොල? කරුණා කරලා මටයි මගේ ගෑණිටයි දරුවටයි පාඩුවේ ඉන්න දීපන් ඈ. මම නරක මිනිහා කියන්න එපා. ඒ සහෝදරකම් පැත්තක තියලා ඇයි සහෝදරකම් පැත්තක තියලා මා මරන්නද? ලැජ්ජ නැද්ද ඔයාලට? මෙන්න මේ එන්න යන්න. මාමයත් යන්න. අතල්පීමාව තොට මේ වගේ වටිනාකමක් නැතුනොත් මට මේ වගේ වටිනාකමක් තියෙනවා. තොපේ අම්මා රවට්ටගෙන මේවා හොරේ ලියාගත්තට මම ඕකුන්ට ඉන්න ඉඩ දෙන්නේ නැහැ. උඹලා යවන හැටිත් මම දන්නවා. බෑ බෝල මම මේ මහගෙදරේ යවන්න පුළුවන් දෙයක් කරපියේ. අනේ මම යන්න කිව්වා මාලා. යන්න තාත්ත යන්න. Mami. Mami. මේ අමල්ලා මම නේද? මම දැන් කොහොමද සුදුරන්ගේ? කියන්න තරම් ගුණයක් නැහැ මයි පුතේ. අනේ මගේ සුදු කෙල්ල. මොනවා කරන්නේ? අනේ මගේ කෙල්ලට මේ මොකද උනේ? පුතේ මගේ මැනික මොකද උනේ? අනේ පුතේ
මොනවල් දෙයක් වුණාද දන්නේ පුතේ මගේ දෝනිට. මොකද ප්‍රතිකාරයක් කියම් කරේ නැද්ද නේද? කරන්න ඕන හැමදේම කරා පුතේ. නැන්ද බය වෙන්න එපා නැන්දේ. අපි බලමු කොහොම හරි සුදුනන්ගේ සනීප කරගන්න. මාමේ මං දන්නවද ගුරුන් වහන්සේ කෙනෙක් නම් ඉන්නවා. කවුරුත් කියන්නේ මිනිහා හොඳ වැඩකාරයා කියලා. අපි සුදුර සාත්වක් කරලා බලමු. මොන තරම් සාත්තු කරාද පුතේ? ඒත් වැඩක් උනේ නෑනේ. කොකටත් එහෙනම් මොකක් කරලා බලමු. මං එන කතා කරලා පණිවිඩයක් කියන්නකෝ මාමේ. මං ගිහින් එන්න. विष्णुवरं दरिमुनो नारायणवरं आकारवरं सूर्यादिवरं महारारिणो नमो සුල්මල්යාම මේක සෙල්ලම් ගඩක් නෙවෙයි. ඇයි ගුරුනාන්සේ? බන්ධනයක්. බොහෝම බලගතු බන්ධනයක්. මිනිහා කවදි කරලා ඒ ආත්මේ එළියට අරන් තමයි මේ ප්‍රාණියට ඇතුල් කරලා තියෙන්නේ. අනේ මගේ දරුවා. අපි මොකද කරන්න ඕනේ ගුරුනාන්සේ? මේක හරි අවදානම් වැඩක්. බොහොම කල්පනාවෙන් තමයි කරන්න ඕනන්නේ. මේ අමනුෂ්‍ය බලවේගයේ බොහොම බලගතු එකක්. පොඩ්ඩ වැරදුනොත් මේ දරුවත් නැති කරගෙනම තමයි යන්නේ. අනේ ගුරුනාන්සේ කොහොම හරි මගේ දරුවා බේරලා දෙන්න ගුරුනාන්සේ. බේරෙන්න එකම ක්‍රමයයි තියෙන්නේ. මේ බන්ධනය කපලා ආත්මේ ගත්ත මිනිහටම ආපහු යවන්න ඕනේ. හැබැයි පුතෝ මේක කරපු කෙනා ගැන නම් මට සහතිකයක් දෙන්න බෑ. දෙන්නගෙන් කෙනෙක් යනවාමයි. කරපු එකාට මොනවමත් කමක් නැහැ. මගේ දරුවා මොනව කරාද? පාරෙව් මැරිලා යන එකමයි හොඳ. හොඳයි. එහෙම කරමුකෝ එහෙනම්. ඒකට තව කල්පනා ටිකක් ලෑස්ති කරගන්න තියෙනවා. අපි තේ කහට ටිකක් දීලා වැඩේ පටන් ගමු එහෙනම්. මමයි ගුරුනාන්සේ.
ඔය දෙනා පොඩ්ඩක් දෙපැත්තට වුණා නම් ඔවතාරින්ද මන් මෙහෙබල්වි මන් සුලන් කරු නාන්සේ බොල තොට වැඩිද දරුණු එක හැප්පෙච්ච එකේ මම නරක නොකර ඔය හරියෙන් එළියට වර නෑ උඩ දෙයක් කරමු එහෙනම් වර එළියට අනේ සුනිමල් අනේ ගුරුන්නාන්සේ මේ කලින් ආව නේද දවසක් ගෙදර ඔව් ගුරුන්නාන්සේ දවසක් කවුද? මම කලින් දැකලා නෑනේ. මං ආයිදුව හැමෙන්. මේ අපේ දුව? මේ ළමයා අපේ දුව දන්නවද? දුවේ! අයියා මේ කවුද පුතේ මේ? යාළුවෙක් අම්මේ. ගෙට යමුකෝ එහෙනම්. මම මේ ටික අතු ගාලා එන්නම්. කෝ පුතේ අර ළමයා? ගියා? පුදුම ළමයෙක්නේ. මොකද්ද පුතේ උඹ ඔය ඉන්න විදිය? මල පෙරේතෙක් වැහුණා වගේ? පොඩ්ඩක් අස්පස් කරලා හිටපන්කො කාමරේ. මල පෙරේතකද හැමදැනම? තාත්තත් එනවා ඇති පුතේ. මම ගිහිල්ලා පොඩ්ඩක් හාල් ටිකක් ලිපේ තියන්නම්. ඕක අස්පස් කරලා ගිහින් නාගනි.
යකෝ. තොපි ඔක්කොම නැති කරලා දාන්න ආවේ. නැති කරන්න. මම ඉන්නකල් තොට මේ කිසි දෙයක් නැති කරන්න දෙන්නේ නැහැ. මං කියන අහලා මේ හතර සීමාවෙන් එහාට. නැත්තම් තෙල් ටිකකුයි සුරේකුයි ආම්පන්න ටිකක් තියෙනවා. ගෙනින් කොළන් මේ මෙහාට. නැගිට හන්දම පොඩ්ඩක්. මුනිමල්ලානියෝ මේ ආරක්ෂාව ගේ 4 ගුණේ වල දාපන්. මේ දරුවට දාපු සුරේ මාස 3ක්වත් මෙහෙම තියෙන්න ඕනේ. හොල්ලන්න නම් එපා පුතේ. දැන් කොහොමද දරුවන්ට? පිරුවන් සන්නයි පුතේ. මොකද ළමයි? මොන? එතකොට ගුරුන් වහන්සේ
මේ දේවල් කරේ සිනමල් ළමයෝ ආත්මේ නම් තාම නිදහස් වෙලා නැහැ. ගුරුනාන්සේ මොනවද මේ කියන්නේ? දරුවට නම් අනතුරක් නැහැ. ඒත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වැඩේ කරේ පියල් මස්සිනා නෙවෙයිද?